හරියට කමෙන්ට්ස් දෙන 5 දෙනෙක්ට මම දෙනවා මේකේ බෝඩ් එක. අතේ තියෙන ගානට වැඩක් ගන්න පුළුවන් තත්ත්වයේ මල්ටිමීටරයක් හොයනවා නම් මේක තමයි මම හිතන්නේ ගන්න තියෙන හොඳ මල්ටිමීටරේ. මේ තියෙන්නේ Unity බ්‍රෑන්ඩ් එකේ මල්ටිමීටරයක්. මේකේ නම්බර එක UT136B+ කියන මල්ටිමීටරේ තමයි. මේකේ මිල ගණන් කොහොමද කියන එක අපි මේ වීඩියෝ එක අන්තිමේදී කතා කරලා බලමු. මේ මල්ටිමීටරේ සාමාන්‍යයෙන් අපිට හොඳට වැඩක් ගන්න පුළුවන්. ඒ වගේම data accuracy එක ගොඩක් හොඳ මල්ටිමීටරයක්. ඒ වගේම අපේ අතේ තියෙන ගානටත් හරියන තත්ත්වයේ මල්ටිමීටරයක්. මුලින් බැලුවොත් මේ මල්ටිමීටරේ අතට හොඳට අහු වෙනවා. මෙතන රබර් ග්‍රිප් එකක් තියෙනවා වටේටම. ඒ වගේම මෙතන බැටරියක් දාන්න තියෙනවා. මෙතනින් තමයි බැටරිය දාන්න තියෙන්නේ. මේක ඉවත් කරන්න ඕන එකට 9 වෝල්ට් බැටරියකින් තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මේ විදිහට පිටවල තියන්න පුළුවන්. අපි මුලින්ම මේකේ තියෙන data බැලුවොත් මෙතන props 3ක් connect කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. මේක common එක. එතකොට මෙතන තමයි අපි normal විදිහට testing කරන්නේ diode buzzer එක එහෙම නැත්නම් continuity tester එක එහෙම නැත්නම් ohms check කරන්න amperes මනින්න ඒ වගේම මෙතන තමයි check කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ ampere 10ක් වෙනකල් මනින්න ඕන නම් ඔයගොල්ලෝ plus probe එක මෙතෙන්ද set කරන්න ඕනේ. එතකොට common එකයි මේකයි තමයි යන්නේ. ampere 10 level එකට check කරනවා නම්. එතකොට මෙතන selection switch එක ගත්තොත් මෙතන තියෙන off එක මේ තියෙන්නේ AC voltage එක මනින්න. මෙතන තියෙන DC voltage එක මනින්න. මෙතන AC DC ධාරා දෙකෙන්ම තියෙනවා මිලිවෝල්ට් මනින්න. ඒ වගේම මෙතන තියෙනවා diode ohms ඒ වගේම buzzer එක. මෙතන තියෙනවා ධාරිත්‍රක එහෙම නැත්නම් capacitors මනින්න. මෙතන hertz ගාන මනින්න. මෙතනින් පුළුවන් අපිට transistor check කරන්න. මෙතන yuko amperes ඒ කියන්නේ මෙතන AC DC දෙකම බලන්න පුළුවන්. මෙතන milliamperes තියෙනවා. මෙතන ampere තියෙනවා. ඒ වගේම non contact voltage ඒ කියන්නේ AC voltage එක තියනවද නැද්ද කියන එක check කරගන්න පුළුවන් contact එකක් නැතුවම. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ හරිය තියෙනවා මේ කහ පාට මාක් එකකුයි සුදු පාට මාක් එකකුයි. මෙතනත් ඕගොල්ලන්ට පේන ඇති කහ පාට සුදු පාට තියෙනවා. එතකොට ඕගොල්ලෝ උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන තියෙද්දි ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන check වෙන්නේ ohms ගාන. ඒ කියන්නේ මේ සුදු පාට තියෙන ගාන. එතකොට ඔයාලට diode check කරන්න ඕන නම් එහෙම නැත්නම් මේ කහ පාට තියෙන එකක් මෙතන ගන්න ඕන නම් මේ select switch එකෙන් තමයි යන්නේ. පේනවද? මේ diode මනින්න තියෙනවා. ඊට පස්සේ මෙතන buzzer එක එනවා. ඒක select කරන්න. එතකොට අපි මෙතෙන් ගත්තොත් මේ මිලිවෝල්ට් එක වැටෙනවා DC කියලා තියෙනවා. ස්ටාර් පාරක් අපි ක්ලික් කරාම AC එකට වෙනවා. ඒ කියන්නේ මෙතන switch එක මාරු කරගන්න පුළුවන් මේ select switch එක. ඒ වගේම ගත්තොත් මේ නිල් පාට එකෙන් තියෙන්නේ හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඩිස්ප්ලේ ලයිට් එක ඔන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි ටෙස්ට් කරන්න කියන්නේ වැලියු එකක් අරගත්තොත් ඒ වැලියු එක ආපුවම අපිට මේක ප්‍රෙස් කරාම ඒක හෝල්ඩ් වෙනවා. තාපාරක් කරාම ඒක අන්හෝල්ඩ් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයක වගේ ඔයගොල්ලෝ වැඩ කරනවා නම් ඩිස්ප්ලේ එක පැහැදිලි නැත්තම් මේක තප්පර දෙකක් විතර ප්‍රෙස් කරන් හිටියම මේ විදිහට ලයිට් එක ඔන් වෙනවා. අපි එහෙනම් බලමු මේකේ ඊතුරු වැඩ ටික කරන්න කොහොමද කියලා. විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා මේ වගේ සිලෙක්ෂන් ස්විච් තියෙන එක ඔයගොල්ලෝ පුරුද්දට එහෙම ටක 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 ගාලා වේගෙන් කඩන්න එපා. ඇතුලේ ස්විච් එක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා කොහොමත් මේක මේ විදිහට හිමිට එකින් එක යන්න. දැන් ඔයාලට මෙතෙන්ට යන්න ඕන නම් ප්‍රස් කරලා එක පාට කඩන්න එපා. එහෙම එකින් එක හිමිට මාරු කරන්න. මේක දැනට අරගෙන අවුරුදු මම හිතන්නේ දැන් 2ක් විතර වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව තාම හොඳට වැඩ කරනවා.
අපි මේකේ බලමු කොහොමද DC voltage එක කියලා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා දැන් ඩිස්ප්ලේ එක. දැන් අපි මේක voltage එක දාලා තියෙන්නේ DC වලට. power supply එක අපි on කරගමු. power supply එකේ අපි fix voltage එකක් දීලා තියෙමු මෙතන. දැන් මේගොල්ලෝ පෙන්නන්නේ 1.5 කියලා. අපි 1.5 voltage එකට මාරු කරමු. voltage එක පේනවා ඇති මෙතන 1.5 කියලා. අපි 3.6 කියන level එකට දාගෙන බලමු. මම මේ කියන්නේ මේ selection switch එකේ තියෙන voltage එක. මෙතන 3.6 තියෙනවා, 4.8, 6, 12. ඊට මෙතන ඉඳන් තමයි variable voltages යන්නේ. හරි. ඊට පස්සේ අපි 4.8 එකට දාමු. 4.8 පෙන්නනවා. 6 voltage පෙන්නනවා. 7.2 voltage එක පෙන්නනවා. ඒ වගේම මෙතන අපි variable voltage වල දෙමු. මෙතන අපිට ගන්න පුළුවන් උපරිම 15.1 වෙනකන්. නැති. ඊට පස්සේ මේක අපි voltage එක හිමීට අඩු කරගමු. මේක විශේෂත්වය ඔයගොල්ලෝ පේනවා ඇති මේක හරිම ස්පීඩ්. දැන් මේක අඩු කරන වේගෙන්ම voltage එකත් adjust වෙනවා. ගොඩක් මල්ටිමීටර්ස් වල තියෙන ප්‍රශ්නයක් තමයි voltage එක ඒ වෙලෙම ඩිටෙක්ට් කරගන්නේ ඩිලේ එකක් තියෙනවා. සමහරවිට අපිට ඇහැට පේන ඩිලේ එකක් තියෙනවා. අපි මේක පුළුවන් තරම් අඩු කරන්න බලමු. මේ 0 voltage. ඊට පස්සේ අපි පොඩි ගානක් බලමු 0.5 වගේ. මේකෙන් ෆයින් ටියුන් කරගන්න පුළුවන්. මේ 0.5 වගේ ඒ වගේ බොඩි වෝල්ටේජ් එකක් තමයි කිසි ගැටලුවක් නැතුව පෙන්නනවා. අපි ඊට පස්සේ බලමු මේක චෙක් කරලා අතන කන්ටිනියුටි එක බලමු කෙලින්ම. ඉතින් චෙක් කරනවා. මොකද බලා ගන්න පුළුවන් ස්පීඩ් එක. කිසිම ඩිලේ එකක් නැහැ. විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට මේ මල්ටිමීටරින් මේ FET චෙක් කරගන්න පුළුවන්. MOSFET චෙක් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ වෝල්ටේජ් එකක් ප්‍රමාණවත්. මේකේ ස්පීඩ් එකත් වැඩි. මේ ඒ වගේම මේක ඩිලේ එකක් නැතුව පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන් ගියොත් ඩයෝඩ් චෙක් කරගන්න පුළුවන්. මේකේ තියෙන ඩයෝඩ් එක කරන් බලමු කොහොමද කියවන්නේ කියලා. ඩයෝඩ් එක කියනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් තව පාරක් සිලෙක්ට් කරාම මේක මෙගා ohms වලට යනවා. මෙතෙන්ට ආවම ohms එකයි බසර් එකයි. එතකොට ohms එකේ level එක අනුව මේක වෙනස් වෙනවා. අපි මෙතන ohms දාලා බලමු. මේ රෙජිස්ටරේ ඔයගොල්ලන්ට පේනවා. මේක සම්බන්ධ කරලා තියෙන පරිපථයට මේක ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන දුඹුරු කළු තැඹිලි කියන්නේ තැඹිලි තිබ්බොත් අනිවාර්යයෙන්ම 10 සංඛ්‍යාවක් කෙනාගේ එන්නේ. එතකොට ඒක k අගයක් එන්නේ. ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. මේක එතකොට 10k ඒ කියන්නේ 10 කිලෝ ohms රෙසිස්ටරයක්. අපි මේකේ ohms අගය චෙක් කරලා බලමු. 9.96යි. මේකේ සමහරවිට පරිපථය සම්බන්ධ වෙලා තියෙන හින්දා පොඩි ගණනක් එහෙට මෙහෙට ඉන්නේ. ඒ වුණාට ඇකියුරසි ගොඩක් හොඳයි. මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති කිලෝ ohms කියන එකත් පෙන්නනවා. මම අර හෝල්ඩ් බටන් එක මෙතනින්ම පෙන්නන්නම්. ඔන්න 9.96 කියලා ඔයගොල්ලෝ පෙන්නනවා වැලියු එක. මට ඊට පස්සේ මේක හෝල්ඩ් කරගන්න පුළුවන්. දැන් මේක අයින් කරා. වැලියු එක ඒ විදිහටම තියෙනවා. ඔයගොල්ලෝ වැලියු එක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒක බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකකින්. තාපාරක් හෝල්ඩ් කරාම ඒක අයින් වෙනවා. අපි බලමු මෙතන කැපැසිටර්ස් චෙක් කරන්නේ කොහොමද කියලා. මේක ගත්තොත් පේනවා ඇති CIUF එකක්. CIUF එක අපි චෙක් කරලා බලමු.
වැලියු එක පේනවා ඇති. CIUF 109 ආසන්න ගානකට පේනවා. ඒ වගේම අපි ගත්තොත් 470 මේ තියෙන්නේ. දැන් රිනාල් ගන්න දන්නවනේ පොඩක් කොහොමද ඒක ඇටලුවා නෙමෙයි දැන මේක රිනාල් කරේ. මයික්‍රෝෆැරඩ් 0.447 මයික්‍රෝෆැරඩ් වලින් පෙන්නන්නේ. ඒ කියන්නේ 470 කියන 448ක් වගේ තමයි පෙන්නන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ට ඕන වෙන එකක් මම පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ LED චෙක් කරනවා නම් LED චෙක් කරනවා ඔයගොල්ලෝ චෙක් කරන්න තියෙන්නේ මෙතන බසර් එකෙන් සාමාන්‍ය විදියටම මේ විදියට බසර් එකෙන් චෙක් කරගන්න පුළුවන් LEDs. පේනවා ඉතින් මේ LED එකපත් වෙනවා. මේක 3 color LEDs එකක්. ඔකට LED චෙක් කරගන්නත් පුළුවන් මේ විදිහට. අපි බලමු මේක MPS චෙක් කරන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම අපි මේක මාරු කරන්න ඕනේ සිලෙක්ෂන් ස්විච් එක ඇම්පියර් කියනකොට. හරියටම දන්නවනම් ඔයගොල්ලෝ මේ ඇම්පියර් ගාන මේ රේන්ජ් එකේ තියාගන්න. මම කොහොටත් 10 amps level එකට දාගන්නවා. ඊට පස්සේ මේ probe එක මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනේ. මම ගත්තේ ඒක චෙක් කරන්න මේ වගේ බැටරියක්. ඔයගොල්ලෝ මේ 3.7 volt එකක්. සාමාන්‍ය 4. කියන්නේ මේ ඇම්පියර් ගානක් තියෙනවා කියලා තියෙනවා. මෙච්චර ගානක් නැති වෙදී අපි ඊට පස්සේ මේක සම්බන්ධ කරලා බලමු. මෙතන මේක ග්‍රවුන්ඩ් එකට සෙට් කරලා මෙතන ප්ලස් එකට සෙට් කරලා විදුලිය ලබා දෙනවා charge කරන්න. මේ විදිහට වෝල්ටේජ් එක අපි දාමු 4.8 විතර. පේන ඇති මිලි ඇම්පියර් 2.3ක් විතර යනවා. ඔකට පවර් සප්ලයි එකෙත් පෙන්නනවා ඒ ගාන. ඒ වගේම මෙතන මල්ටිමීටරෙත් පෙන්වනවා ඇති 0.2. ඒ කියන්නේ මිලි ඇම්පියර් 224ක් විතර කරන්ට් එකක් ගන්නවා මේ බැටරි charge කරන්න. ඔයගොල්ලෝ ඇම්පියර් චෙක් කරනකොට ඩිරෙක්ට් කරන්ට් එකට සෙට් කරන්න එපා. සාමාන්‍යයෙන් දන්න එක දන්නවා. එහෙම ඩිරෙක්ට් කරන්ට් එකට සෙට් කරොත් මල්ටිමීටරේ පිච්චෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන උපරිමවම ලෙවල්ස් කොහොමද කියලා. මල්ටිමීටරේ උනත් ඕනෑම ගානක් චෙක් කරගන්න බෑ. ඒකේ ලෙවල්ස් මොනවද කියන එක මේ බොක්ස් එකේ ගහලා තියෙනවා. මෙතන ගත්තොත් මේක 136B+ කියන එක. ඉතින් 136B+ කියන එක වෝල්ටේජ් එක 1000 වෝල්ට් වෙනකල් පුළුවන් AC DC දෙකම. එතකොට මෙතන තියෙනවා amps 10 වෙනකල් චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ප්‍රතිරෝධය ගත්තොත් එහෙම නැත්නම් රෙසිස්ටන්ස් චෙක් කරන්න පුළුවන් මෙගා ohms 40ට එනකල්. ඒක හොඳා ගියා. ඊට පස්සේ මයික්‍රෝෆැරඩ් 40ට එනකල් චෙක් කරන්න පුළුවන් ෆැරඩ්ස්. ඒ කියන්නේ කැපැසිටර්ස්. ඊළඟට හර්ට්ස් චෙක් කරන්න පුළුවන් මෙගාහර්ට්ස් 40ට එනකල්. ඒ වගේම non contact voltage චෙක් කරන්න පුළුවන්. ඒක මම පෙන්නන්න. එතකොට මේක පාවිච්චි කරනකොට ඒ ලිමිට්ස් ඇතුලේ විතරයි ඔයගොල්ලෝ පරීක්ෂා කරන්න පුළුවන්. non contact voltage එක මම මේ විදිහට පෙන්නන්න. සාමාන්‍ය AC වයර් එකක් ළඟට ගියාම ඔයගොල්ලෝ non contact voltage එක චෙක් කරනකොට ඔයගොල්ලෝ මේ selection switch එක මෙතෙන්ට දාගන්න ඕනේ. එහෙම දැම්මට පස්සේ මම පවර් සප්ලයි එකෙත් තියෙන AC කරන්ට් එක මේ පැත්තේ මම ඒක පෙන්නන්න. මෙතන ගත්තොත් කියනවාද මේ සවුන්ඩ් එක කියනවා. මේ ලං කරාම මෙහෙම වෙන්නේ. මේ ඇඩ් කරාම කරන්න කලින් දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේක තියෙන්නේ මොකටද? කවුරු හරි දන්නවද මේක මොකටද තියෙන්නේ? මේක චෙක් කරන්නේ කොහොමද කියලා? එහෙම දන්න කවුරු හරි ඉන්නවනම් පල්ලෙයක් කමෙන්ට් එකක් දාන්න. හරියට කමෙන්ට්ස් දෙන 5 දෙනෙක්ට මම දෙනවා
මේකේ බෝඩ් එක. මේක high quality බෝඩ් එකක්. මේ තියෙන්නේ TDA 7380 IC එකකින් වැඩ කරන 4 channel ampere amplifier එක. ඔයගොල්ලෝ මේකේ බෝඩ් එක ගන්න පුළුවන් 5 දෙනෙක්ට මම දෙනවා. හරියට කියන්න මේක තියෙන්නේ මොකටද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සුබ දවසක්.